ඉතින් ඔන්න ඔබට මතක් කරනවා ඔබටත් පුළුවන් අපි ඉදිරියට තව දැනුවත් කිරීම කරනවා නොවැම්බර් 14 වෙනිදා පවත්වන ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් පවත්වන ඒ විශේෂ අවස්ථාවට ඇවිල්ලා දැක බලාගෙන සම්බන්ධ වෙලා යන්න බෙහෙත් ලබා ගන්න ඒ අවස්ථාවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. තවම ස්ථානයක් අපි ළඟදීම දැනුම් දෙන්න අපේ තාම ස්ථානයක් නෑ. අපි ස්ථානයේ ළඟදීම දැනුවත් කරනවා. මේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව යමක් කියන්න තියෙනවද? 14 වෙනිදාට අග්නිතිය ගන්න පළවෙනි 100 දෙනාට අපි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තියෙනවා. පළවෙනි 100 දෙනාට විශේෂ තෑග්ගක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි 100 දෙනාට. ඔව්. 14 වෙනිදා දවසේ බෙහෙත් ගන්න පළවෙනි 100 දෙනාට. ඔයාගේ හිතේම තියෙන කාට හරි දෙන්න තමයි. ඒක ඔය කියන්නේ පළවෙනි 100 දෙනාට දෙනවා කියලා පුළුවන් මට්ටමේ 100කට උදව් කරනවලු විශේෂ අවස්ථාවක් ලබා දෙනවලු. මේ අවස්ථාවට අපි බලාපොරොත්තු වෙනවා අපේ මාධ්‍යවේදී සමෘද්ධි සමරවික්‍රම මැතිතුමා මේක ලෝකෙට අරගෙන යන්න ලොකු හයියක් ශක්තියක් දුන්නා. එතුමාගේ සුරතින් මේ සියලු කටයුතු ඉදිරියට කරගෙන යන්නට මම මේ මනීෂ මහත්තයා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක බොහොම හොඳ දෙයක්. ඉතින් අපි විවෘත ආරාධනාවක් කරනවා මේ තුරුනුත් එතුමාට. ඉතින් ඔබතුමා දුන්න හයිය ශක්තිය ඒක බොහොම වටිනවා. ඒකට වචන නෑ ඔබතුමාට ස්තුතිවන්ත කරන්න. ඔබට ඔබගේ දෙමව්පියන්ට ඔබගේ දරුවට ඉතින් අපේ සුකුන් මහත්මයා අපි හැම දෙයකටම උදව් කරන කෙනෙක් අපේ සුකුන් මහත්තයා. ඒ ඇතුළු එතුමා විරිඳ මව්පියෝ හැමෝටම ස්තුතිවන්ත වෙමින් මනීෂ දිහාන් මහත්මයා කරගෙන යන මේ ව්‍යාපාර කටයුතු සර්වප්‍රකාරීව සාර්ථකත්වයට පත් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන උතුම් ජයශ්‍රී මහනුවරගේ ආශිර්වාද දලදහමුගේ ආශිර්වාද ලැබීමේ ඒ ලෝකයක් සුවපත් කරන්න ආරෝග්‍ය පරමාලාභා කියනවනේ උතුම්ම ලාභය තමයි නිරෝගීකම. ඉතින් නිරෝගීමත් රෝගයෙන් දුක් විඳින කකුල් කපන විවිධ පීඩාවන්ටපත් වෙන ඒ අසරණ මිනිස්සු උපත් කරගෙන යන වැඩපිළිවෙල බොහොම සාර්ථකව කරන්නට මනීෂ මහත්මයාටත් ඒ වගේම ශ්වේතලාරා මෙතිනියටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සම්බන්ධ වෙන්න පුළුවන් ඔබ දැනටමත් දන්නා දුරකථන අංකය 072 100 දුරකථන අපි සඳහන් කරනවා. කතා කරලා ඕනෑම වෙලාවකදී මනීෂ මහත්මයා සම්බන්ධ කරගෙන එතුමා සතුව මේ වෙනකොට තියෙන දියවැඩියාව ඇතුළු රෝගයන් සඳහා නිෂ්පාදනය කරන බෙහෙත් ඔබට ලැබී ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.